හායි අපි බලමු සැටර්ඩේ බ්‍රෙක්ෆාස්ට් එකට මොනවද තියෙන්නේ කියලා. මොනවද හැදුවේ කියලා. මේ වගේ ගාලික් එයාර් ෆ්‍රයි කරගන්න ඕනේ. මේ වගේ බ්‍රෙඩ් ස්ලයිස් කරගන්න ඕනේ. ඔයගොල්ලෝ කැමති පැත්තකට මේක ස්ලයිස් කරගන්න. ඊට පස්සේ සොසේජ් ගන්න ඕනේ මේ විදිහට. මෙච්චරක් චූටියට කපා ගන්න ඕනේ. මේ විදිහට. ඊට පස්සේ මේ ගාලික් එක ආයෙත් පොඩ බලන්න ඕනේ කොහොමද ෆ්‍රයි වෙලාද කියලා. මේ විදිහට මේක පිච්චෙනවා ඇත්තටම. මේ විදිහට මේ ටික වෙන් කර ගන්න ඕනේ. ඊට පස්සේ බටර් දාන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ පෙපර් සෝල්ට් දාලා මේ විදිහට හොඳට මික්ස් කර ගන්න ඕනේ. චොප් කරගෙන මික්ස් කර ගන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ ෆෑන් එකක් කරන් බටර් දාලා මේ විදිහට සොසේජ් ටික පොඩ්ඩ වෙලාවක් ෆ්‍රයි කරගන්න ඕනේ. මේ විදිහට. ඊට පස්සේ මේ වගේ ස්ලයිස් අරගෙන අර පේස්ට් එක ගන්න ඕනේ. ගාලික් බටර් පේස්ට් එක මේ විදිහට සොසේජ් තියාගත්තාම අනිත් එක මේකට මොසරෙලා චීස් වගේ දෙයක් ඇඩ් කරගත්තොත් හොඳයි. මට තිබ්බේ නැහැ. මේ විදිහට ආයේ එයාර් ෆ්‍රයි කරගන්න ඕනේ. මේ ස්ලයිසස් මේ විදිහට මේ වගේ. ඊට පස්සේ මේ විදිහට තමයි අන්තිම ලුක් එක.